2026 ඒ කියන්නේ මේ අවුරුද්දේ ඔයා තමන්ගේ YouTube channel එකක් පටන් ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් අද අපි අරන් වෙලා තිනවා topics ඒ කියන්නේ මාතෘකා ගොඩාරියක් අරන් වෙලා තිනවා. එතකොට ඔයාට පුළුවන් මේ වීඩියෝ එකෙන් තමන්ට අදාළ topic එක තෝරගෙන ඒ topic එකෙන් තමන්ගේ YouTube channel එක හදා ගන්න පුළුවන් කිසිම ගැටලුවකින් තොරව. ඉතින් පළවෙනි topic එක තමයි how to. එතකොට ඔයාට මේ how to යටතේ හදන්න පුළුවන් ඕනෑම දෙයක්. එතකොට කැම හදන්නේ කොහොමද? එතකොට ඇඳ හදන්නේ කොහොමද? බිල්ඩින් හදන්නේ කොහොමද? ඒත් එක්කම මොන හරි account එකක් හදන්නේ කොහොමද කියන එක යටතේ ඔයාට පුළුවන් how to use කරලා තමන්ගේ YouTube videos හදන්න පුළුවන් කිසිම ගැටලුවකින් තොරව. ඊළඟ topic එක තමයි top 10. එතකොට මේ top 10 යටතේ ඔයාට හදන්න පුළුවන් මේ ලෝකේ සිද්ධ වෙච්ච top 10 දේවල් මොනවද? එතකොට ඊළඟ සිද්ධ වෙන්න තියෙන top 10 දේවල් මොනවද? එතකොට අන්න ඒ වගේ top 10 දේවල් එහෙමත් නැත්නම් top 5 දේවල් හදන්න පුළුවන්. ඊළඟට what if කියන යටතේ වීඩියෝ හදන්නත් පුළුවන්. ඒ කියන්නේ අද වැස්සොත් මොකද වෙන්නේ? අද අපි කැම කෑවේ නැත්නම් මොකද වෙන්නේ? අන්න ඒ වගේ වීඩියෝ හදන්නත් පුළුවන්. ඊළඟට why එහෙමත් නැත්නම් ඇයි කියන යටතේ වීඩියෝ හදන්නත් පුළුවන්. ඇයි අපි නිදාගන්නේ? ඇයි වැස්ස වහින්නේ? ඇයි ඉර පායන්නේ කියන ඒ වගේ දේවල්. ඊළඟට ඔයාට සයන්ස් එක්ස්පෙරිමෙන්ටල් වීඩියෝ හදන්නත් පුළුවන්. ඒ කියන්නේ පෙට්‍රෝල් එකට උණු වතුර දැම්මොත් මොකද වෙන්නේ? ඒත් එක්කම කොකාකෝලා බෝතල් එකට ලික්විඩ් නයිට්‍රෝජන් දැම්මොත් මොකද වෙන්නේ? අන්න ඒ වගේ දේවල්. ඊළඟට ඔයා පොතක් කියවන කෙනෙක් නම් ඔයාට පුළුවන් ඒ පොතේ තියෙන සමරයිස් එක අරගෙන වීඩියෝ එකක් හදන්න පුළුවන්. ඊළඟට ක්‍රිකට් මැච් බලන කෙනෙක් නම් ක්‍රිකට් ගැන රිවිව් කරන්න පුළුවන්. ඒකත් ගොඩක් පොපියුලර් යන වීඩියෝ එකක්. ඊළඟට ඔයාට පුළුවන් movies review වීඩියෝ එකක්. ඒ කියන්නේ movie එන්න කලින් ඒත් එකම ආවට පස්සේ ඒවා බලලා ඊළඟට ඒවට රිවිව් හදන්න පුළුවන් කිසිම ගැටලුවකින් තොරව. ඊළඟට පොඩි ළමයින්ට බලන්න kids animation වීඩියෝ හදන්නත් පුළුවන්. ඊළඟට ඔයා ටෙක් වලට ආස නම් ටෙක්නිකල් වීඩියෝ එතකොට ටෙක් channel එකත් හදාගන්න පුළුවන්. ඊළඟට ඔයා ෆොටෝග්‍රැෆි කරන කෙනෙක් නම් වීඩියෝග්‍රැෆි කරන කෙනෙක් නම් එඩිටිං ඒවා ඔක්කොම මික්ස් කරලා ෆොටෝ වීඩියෝ එඩිටිං එහෙමත් නැත්නම් වීඩියෝ ෆොටෝග්‍රැෆි කියලා channel එකක් හදාගන්න පුළුවන්. එතකොට ඊළඟට ඔයා ගේම් ගහන කෙනෙක් නම් ගේමින් වීඩියෝ හදන්නත් පුළුවන්. ඊළඟට ඔයාට පුළුවන් ස්ටඩි වීඩියෝ හදන්න. ඒ කියන්නේ O level පාස් වෙන්නේ කොහොමද? ඒත් එකම A level පාස් වෙන්නේ කොහොමද? මාස 6න් පාස් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව හොයාගෙන ඒ වගේ වීඩියෝ දාන්න පුළුවන්. ඊළඟ එක තමයි හැමෝම කරන vlogging වීඩියෝ. ඔයාට පුළුවන් තමන් එදිනෙදා කරන හැම දෙයක්ම වීඩියෝ කරලා ඒ වීඩියෝ දාන්න පුළුවන් YouTube එකට. ඊළඟට ඔයා සින්දු වලට කැමති නම් ඔයාට පුළුවන් සින්දුවක් හදලා ඒ සින්දුව YouTube එකට දාන්න පුළුවන්. ඊළඟට ඔයා උයන්න දන්නව නම් අලුත් විදියට අලුත් තාලෙට උයන්න දන්නව නම් තමන් උයන්න කැමති නම් ඒ උයපු වීඩියෝ YouTube එකට දාන්න පුළුවන්. ඊළඟට ඔයාට පුළුවන් health එහෙමත් නැත්නම් සෞඛ්‍ය පිළිබඳ වීඩියෝ හදන්න. හැබැයි මේක හදන්න ඕන ඔයා සෞඛ්‍ය පිළිබඳ දන්නව නම් විතරක්. මොකද මේක ජීවිතයත් එක්ක කරන සෙල්ලමක්. ඊළඟට ඔයාට පුළුවන් ටීචින් වගේ වීඩියෝ. ඔයා උගන්වන විෂයන් අනුව ඔයා ඉංග්‍රීසි උගන්වනවා නම් ඉංග්‍රීසි විෂයන් පිළිබඳව ගණන් උගන්වනවා ගණන් පිළිබඳව අන්න ඒ වගේ තමන් උගන්වන්නේ මොනවද ඒ විෂයන් පිළිබඳව වීඩියෝස් හදලා YouTube එකට දාන්න පුළුවන්. ඊළඟට ඔයාට පුළුවන් හෝම් ඩෙකරේෂන් වීඩියෝ දාන්න. එතකොට ගෙවල් ලස්සනට තියාගන්නේ කොහොමද? ගෙවල් අපි අලංකාර කරන්නේ කොහොමද? අන්න ඒ වගේ වීඩියෝ දාලා තමන්ගේ YouTube channel හදාගන්න පුළුවන්. දැන් අපේ මේ වීඩියෝ ගොඩක් ඩික් වෙන නිසා මම ටට්ටක් ගාලා ඒවා කියාගෙන යන්නම්. එතකොට ඔයාලට පුළුවන් ඒවා පිළිබඳ තමන්ගේ වීඩියෝ දාන්න. ඊළඟ එකට තියෙනවා අපිට ෆිට්නස් ගැන. එතකොට ෆිට්නස් ගැන වීඩියෝ හදන්න පුළුවන්. ඊළඟට තියෙනවා කම්පියුටර් මොබයිල් ගැන වීඩියෝ හදන්නත් පුළුවන්. ඊළඟට තියෙනවා පේන්ටිං ස්කෙච් වගේ දේවල් ඔයාට පුළුවන් නම් ඒ ගැන වීඩියෝ හදන්නත් පුළුවන්. ඊළඟට පුළුවන් ස්ටොක් මාකට් එක ගැන වීඩියෝ හදන්නත් පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඊළඟට ඔයා ඩාන්සින් කරන්න කැමති නම් ඩාන්සින් දන්නව නම් ඩාන්සින් පිළිබඳ වීඩියෝ හදන්න පුළුවන් ගැටලුවකින් තොරව. ඊළඟට තියෙනවා ට්‍රික්ස් මැජික්. එතකොට ඒ මැජික් කරන්නේ කොහොමද? ඒවා දාන්න පුළුවන්. ඊළඟට තියෙනවා මූවි මිස්ටේක්ස්. මේ චිත්‍රපටයේ ඇතුලේ මිස්ටේක් වෙලා තියෙන්නේ මොනවද? ඒවා දාන්න පුළුවන්. ඊළඟට චැලෙන්ජිං වීඩියෝ දාන්න පුළුවන්. දවසකට කෝප්ප වීදුරු අපි වතුරු වීදුරු 5ක් බොනවා. දවසකට අපි බත් පිඟාන 2ක් කනවා. ඒ වගේ චැලෙන්ජිං වීඩියෝ ඕන එකක් දාන්න පුළුවන් කිසිම ගැටලුවකින් තොරව. ඊළඟට ඔයාට පුළුවන් ලැන්ග්වේජ් ටීචිං. ඔයා ඉංග්‍රීසි දන්නව නම් තවත් මොන හරි භාෂා දන්නව නම් ඒවා ඔයාට දැන් දාන්න පුළුවන් කිසිම ගැටලුවකින් තොරව. ඊළඟට ඔයාට දාන්න පුළුවන් විලේජ් ලයිෆ්. ඒ කියන්නේ නගර මිනිස්සු ගොඩක් ආසයි ඒ විලේජ් ලයිෆ් එක බලන්න. ගමේ තියෙන දේවල් ගම්වල මොනවද මිනිස්සු කරන්නේ ඒවා
ගොඩක් ආසයි බලන්න. එතකොට ඒ village life එක දාන්න පුළුවන් කිසිම ගැටලුවකින් තොරව. ඊළඟට දාන්න පුළුවන් agriculture අපි කරන්නේ කොහොමද? ඊළඟට දාන්න පුළුවන් history ඉතිහාස පිළිබඳ වීඩියෝ, ඉතිහාසයේ සිදුවෙච්ච දේවල්, ඊළඟට සිදු වෙන්න තියෙන දේවල්, ඒ වගේ වීඩියෝ දාන්න පුළුවන් මොනවද තියෙන්නේ කියන එක පිළිබඳව. ඊළඟට cryptocurrency අද වෙනකොට digital market ඒවා ගැන වීඩියෝ දාන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. ඊළඟට දාන්න පුළුවන් documentary වීඩියෝ වගේ දේවල්, documentary හදලා ඒ වගේ වීඩියෝ දාන්න පුළුවන්. ඊළඟට දාන්න පුළුවන් digital marketing ඒ වගේ වීඩියෝ දාන්නත් පුළුවන් කිසිම ගැටලුවකින් තොරව. ඊළඟට what inside it එතකොට ඔයාට පුළුවන් මොකක් හරි බඩුවක් ගෙනල්ලා ඒ බඩුව කපලා කොටලා ඒකේ ඇතුලේ ඇත්තටම තියෙන්නේ මොනවද කියලා ඒ වගේ වීඩියෝ දාන්න පුළුවන් කිසිම ගැටලුවකින් තොරව. ඊළඟට most common tech එතකොට මොබයිල් වෙන්න පුළුවන්, කම්පියුටර් වෙන්න පුළුවන්. එතකොට අපි මේ wifi connect කරන්නේ කොහොමද? අපි මේ wifi disconnect කරන්නේ කොහොමද? අන්න ඒ වගේ වීඩියෝ දාන්න පුළුවන් කිසිම ගැටලුවකින් තොරව. ඊළඟට දාන්න පුළුවන් kids වීඩියෝ, පොඩි ළමයින්ගේ වීඩියෝ දාන්න පුළුවන්. තමන්ගේ ගෙදර පුංචි බබෙක් ඉන්නවා නම් යාගේ වීඩියෝ දාන්න පුළුවන්. ඒවා ගොඩක් popular වෙන වීඩියෝ. ඊළඟට දාන්න පුළුවන් කේක් වීඩියෝ. ඔයා කේක් හදන්න දන්නව නම් කේක් හදන්නේ කොහොමද කියන එක පිළිබඳව වීඩියෝ දාන්න පුළුවන්. ඊළඟට offline shop එක කොහොමද අපි online එකෙන් කරන්නේ කියන එක පිළිබඳව වීඩියෝ දාන්න පුළුවන්. එතකොට ඔයාට කඩයක් තියෙනවා නම් ඒ කඩේ ඔයා වීඩියෝ එකක් දාන්න, ඊට පස්සේ කරන්න මගේ කඩේ මෙන්න මේ බඩු තියෙනවා මම courier service එකෙන් යවන්නවා. අන්න ඒ වගේ වීඩියෝ දාන්නත් පුළුවන්. ඊළඟට දාන්න පුළුවන් food experiment නේද? food මේ හෝටලෙන් කෑවා, ඒ හෝටලෙන් කෑවා. එතකොට ඒ වල තියෙන රහ කොහොමද ඒ වගේ වීඩියෝ දාන්නත් පුළුවන්. ඊළඟට ඔයාට පුළුවන් මොටිවේෂනල් වීඩියෝ දාන්න පුළුවන්. ඊළඟට දාන්න පුළුවන් ඔයා මහන්න දන්නවා නම්, ඇඳුම් මහන්න දන්නවා නම් ඒ වීඩියෝ දාන්නත් පුළුවන්. ඊළඟට ඔයා දාන්න පුළුවන් රිලේෂන්ෂිප් ඇඩ්වයිස්. ඒ කියන්නේ රිලේෂන්ෂිප් ඇඩ්වයිස් දාන්නත් පුළුවන්. ඊළඟට ඔයාට පුළුවන් ප්‍රවෘත්ති නිවුස් ඒ වගේ channel පටන් ගන්නත් පුළුවන්. ඊළඟට ඔයාට පුළුවන් traveling වීඩියෝ දාන්න. එතකොට මෙන්න මේ වගේ topics අද අපි ගොඩක් කතා කරා. ඒ වගේ topics වලින් ඔයාට ඕනෑම එකක් තමන් ඔයා දන්නේ මොනවද, තමන් දන්නේ මොනවද, තමන්ට කරන්න පුළුවන් පහසු මොනවද, අන්න ඒ වගේ වීඩියෝ දාලා තමන්ගේ YouTube channel එක growth කරන්න පුළුවන් කිසිම ගැටලුවකින් තොරව. ඉතින් අද අපි මේ වීඩියෝ එක අරන් ආවේ සමහරක් වෙලාවට මිනිස්සු YouTube channel එක පටන් ගන්න බලාපොරොත්තු වෙමින් හිටියත් ඒගොල්ලෝ දන්නේ නැහැ මම මොකක් පිළිබඳවද වීඩියෝ කරන්නේ කියන එක පිළිබඳව. අන්න ඒ හින්දා තමයි අද අපි topics ගොඩාරියක් අරන් ආවා. එතකොට ඒ topics වලින් ඔයාට පුළුවන් තමන්ගේ YouTube channel එක හදාගන්න. ඉතින් මේ වගේ YouTube videos අපි දිගට ගේනවා. එතකොට අපිත් එක්ක රැඳිලා ඉන්න. අපි මේ වීඩියෝ මෙතනින්ම නතර කරනවා. ඔයාලා හැමෝටම බුදු සරණයි.